ඕකේ ගයිස් ආයුබෝවන් හැමෝටම අද අපි බලමු ඔයාලගේ GitHub profile readme එක විනාඩි 10ක් 15ක් වගේ පොඩි කාලයක් ඇතුළත උපරිම කස්ටමයිස් කරලා ප්‍රොෆෙෂනල් විදියට හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ගයිස් අමතක කරන්න එපා මගේ channel එක subscribe කරලා තියාගන්න, මගේ GitHub එක follow කරලා තියාගන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට Instagram එකෙන් message එකක් දාන්න, මම ඕනම වෙලාවක ඔයාලට reply කරලා මගේ උපරිම support එක ඔයාලට දෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. අපි මුලින්ම බලමු ඔයාලා කොහොමද මේ GitHub profile readme එක add කරගන්න කියලා. ඔයා මුලින්ම add කරන කෙනෙක් නම් මේ කැලේ ඔයාලට වැදගත් වේවි. නැත්නම් ඉස්සරහට skip කරගෙන යන්න. මේ part එකේදී ඔයාලට මුලින්ම යන්න තියෙනවා මෙන්න මේ repositories කියන section එකට. මෙන්න මේ repositories කියන section එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් අලුත් repository එකක් හදාගන්න. මේ අලුත් repository එකක් හදනකොට repository name එක විදිහට එන්න ඕන ඔයාගේ profile name එක. ඒ කියන්නේ මගේ නම් මේ sky11.9 කියන එක. මේ sky11.9 කියන repository එක හැදුවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ add readme කියන check box එක check කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන repository එක create කරන්න. මම දැන් create කරන්න යන්නේ නැහැ, මම already create කරලා තියෙන නිසා. ඊට පස්සේ create කරාට පස්සේ මෙන්න මේ විදිහට repository එකක් හැදෙනවා. මෙන්න මේ repository එක හැදුනාට පස්සේ අපි බලමු මෙන්න මේ repository එකේ readme.md කියන ෆයිල් එකේ content එක හදාගන්නේ කොහොමද කියලා. මේ content එක හදන විදිය ගැන මම කලින් වීඩියෝ එකක් technically fully explain කරලා දාලා තියෙනවා. මම මේකේ link එක මෙතන උඩින් දාලා තියන්නම්. ඔයාලට ඒක බලලා fully understanding එකක් ගන්න පුළුවන් technical wise කොහොමද මේක code edit කරලා හදාගන්නේ කියලා. හරි, මම මේකට use කරන main tool එක තමයි මෙන්න මේ profile readme generator කියන එක. මෙන්න මේ profile readme generator කියන එකේ link එක මම මෙතන description එකේ දාලා තියන්නම්. ඔයා ගිහිල්ලා මේ link එකට ගිහිල්ලා මේ site එක access කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේකේ main ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේ settings icon එක click කරලා ඔයාගේ profile name එක මෙතනට add කරගන්න. මගේ නම් ska11.9 කියන එක. හරි, ඊට පස්සේ මේක add කරගත්තාට පස්සේ ඔයාලට මේ settings icon එක close කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙන templates කියලා එකක්. මෙන්න මේ templates වලට ගියාට පස්සේ මෙතන මෙයාලා add කරලා තියෙන templates 4ක්. 1 2 3 4 කියලා. ඔයාලට මේ templates 4 click කරලා බලන්න පුළුවන් මොනවද මෙතන තියෙන templates ඔයාලට match වෙන්නේ මොකද්ද කියලා. මම අද use කරන template එක විදිහට මම මේක use කරන්න. මේක use කරලා ඔයා මෙතන මේ use template කියන check එක check කරන්න. ඊට පස්සේ ඔයාලට මේ ටික edit කරන access හම්බ වෙනවා. මේක edit කරන access හම්බුනාට පස්සේ ඔයාලට පේනවා මෙතන මුලින්ම තියෙන image එකක්. ඔයාලට මෙන්න මේ image එක click කරාට පස්සේ ඔයාලට image එකක් ඕන image එකක් ඔයාලට add කරගන්න පුළුවන් URL එකක් විදිහට. මම මේකට use කරනවා media මෙන්න මේ site එක. මම මේකත් දාලා තියන්නම් description එකේ. ඔයාලට ගිහිල්ලා ඕන gif එකක් select කරගන්න පුළුවන්. මම දැනට මෙන්න මේ gif එක select කරගන්නවා. මේ gif එක select කරගෙන මෙන්න මෙතනට URL එක add කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ URL එක මෙතනට add වෙලා මේක ලස්සන animation එකක් පෙන්වනවා. ඊට පස්සේ ඔයාලට ඒකට අදාළ settings එක කියන්නේ height එක, මේක floating element එකක්ද, ඊට පස්සේ මේක centerද, left ද right ද ඕන දෙයක් මෙතනින් configurations හදාගන්න පුළුවන්. ඊට පස්සේ හිතන්නකො ඔයාලට board එකක් add කරගන්න ඕන කියලා. මෙතන තියෙන board කියලා option එක. මෙන්න මේ board කියන option එක click කරාට පස්සේ මේ board එක පහලින් add වෙනවා ඔයාලට පේනවා. මේ board එක පහලින් add වුණාට පස්සේ ඔයාලට මෙතනින් borders ಜಾති ගොඩක් තියෙනවා. මෙන්න මේ borders ಜಾති ගොඩෙන් ඔයාලට එකක් select කරගන්න පුළුවන්. ඔයාලට ඕන board එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ board එකේ type එක header ද footer ද කියන එක select කරගන්න පුළුවන්. මම මේක header ගන්න නිසා header දෙනවා. ඊට පස්සේ height එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන height එක 40ක් විතර දෙන්නම්. ඊට පස්සේ ඔයාලට theme එක change කරගන්න පුළුවන්. random gradient කියලා මම දෙනවා. එතන ඔයාලට කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන ඔයාලට ඕන animation එකක්, ඕන color එකක්, ඕන font එකක්, මේ කියන්නේ මේකට මොන හරි text එකක් දෙන්න ඕන නම් ඒව උනත් දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මම දැනට මේක මේ විදිහට තියෙනවා. මේක 40 නේ මම 20 විතර කරගන්නම්. තා ටික පොඩි කරගන්න. හරි. හරි. ඊට පස්සේ මට පුළුවන් මේක right click කරන්න. right click කරාට පස්සේ මේක duplicate කරන්න පුළුවන්. හරි, දැන් එතකොට මෙතන දෙකක් තියෙනවා. මම මේක දාගත්තේ උඩටයි යටටයි. දැන් මම කොහොමද මේක උඩයට මාරු කරන්නේ? මේක උඩයට මාරු කරන්න මෙන්න මේ reorder කියන section එකට වඩන්න පුළුවන්. මේ reorder කියන section එකට ගියාට පස්සේ ඔයාලට මෙතන පහළ තියෙන borders ඔක්කොම ටික මෙතන පේනවා. මෙන්න මේ borders ටිකෙන් ඔයාලට පුළුවන් මේක ඇදගෙන ගිහිල්ලා උඩටම දාන්න. එතකොට මේක උඩටම වඩනවා. ඊට පස්සේ තව ඔයාලට මේකට add කරගන්න පුළුවන් මේ දේවල් ටික change කරන්න පුළුවන්. මෙතන visit account එක තියෙනවා. මේ visit account එක add කරන්න. example එකක් විතර මේ visit account එක add කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ මෙතන profile views කියන section එක add කරාට පස්සේ ඔයාලට visit account එක add කරගන්න පුළුවන්. මේක already add කරලා තියෙන නිසා මම ආයෙ add කරන්නේ නැහැ. මම මේක delete කරන්නම්.
ඊට පස්සේ ඔයාලට මේ විසිටර් account එකේ වුණත් ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙන්න මේ තැන් වලින් මෙතන left එකේ color එක මොකද්ද right එකේ color එක මොකද්ද කියලා උනත් ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ ඔයාලට ඕන ටෙක්ස්ට් අර මේවා තියෙනවා නම් මෙතන ටෙක්ස්ට් ඇඩ් කරලා මේ ටෙක්ස්ට් එක චේන්ජ් කරලා ඔයාලට ඕන විදිහට හදාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් left the center ඒ දේවල් ටිකත් මෙතනින් change කරගන්න content එකත් change කරගන්න මේ තියෙන ඒ වගේ වෙනස් කරගත්ත text එකක් ඔයාලට මේ text එක ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් මෙතන ඕනනම් ඔයාලට ඕන details ටික add කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඊළඟට අපි යමු මෙන්න මේ section එකට මෙන්න මේ section එක ඔයාලට අලුතෙන් add කරනවා නම් මෙන්න මේ text කියන එකෙන් add කරගන්න පුළුවන් මෙතන add වෙනවා මම දැනට මේක add කරලා තියෙන නිසා මේ දෙක අයින් කරන්න කත් අයින් කරා මේකත් අයින් කරා ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් මේ ටික ඕන විදිහට කස්ටමයිස් කරගන්න. මෙතන තියෙන දේවල් ටික ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන අනිත් එක මෙතන සර්ච් කරන්නත් පුළුවන්. ඒකත් තියෙන වාසියක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාගේ icon set එක select කරන්න. මෙන්න මේ skill icon set කියන එක තමයි මම මෙතන use කරලා තියෙන්නේ. මේ set එක. ඒකට අදාළව icon set එක ඔයාලට බලන්න ඕන නම් ඒක තියෙනවා මගේ repositories වල add කරලා තියෙනවා. අනිවාර්යෙන් මගේ GitHub එකත් follow කරලා තියාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ටික සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන edit වලට ගිහිල්ලා මෙතන දේවල් වලට අදාළ configurations වෙනස් කරගන්න මෙතන variant එක සිලෙක්ට් කරගන්න පුළුවන් ඒ වගේ ගොඩක් options මේකේ තියෙනවා ඊට පස්සේ section එකේ styles විදියට ඔයාලට මේක left align ද right align ද ඒ දේවල් ටික වෙනස් කරගන්න පුළුවන් item styles විදියට මෙතන item වල height එක ඊට පස්සේ items අතර තියෙන ස්පේසිං ඔක්කොම මෙතනින් හදාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ මේ ස්ටේටස් කියන එක මෙන්න මේ ස්ටේටස් කියන එක මෙයාලගේ හරියට ඇඩ් වෙනවා දැන් මේ තියෙන්නේ මේ ස්ටේටස් කියන එක හරි ඊට පස්සේ මේ ස්ටේටස් කියන එක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් මෙතන සමහර ඒවා නම් හරියට වැඩ කරේ නැහැ මේ ස්ටේටස් graph එකයි ඒ ටික හරියට වැඩ කරන්නේ නැහැ මෙතන languages කියන එකත් හරියට වැඩ කරන්නේ නැහැ මේකෙදි ඒවට අදාළව වෙනම තියෙනවා ඔයාලට Google එකේ search කරා නම් හොයාගන්න පුළුවන් මේ තියෙන ඒ වගේ site එකක් මෙතන ඔයාලට ඔයාගේ එක දීලා කියන්නේ ඔයාගේ username එක දුන්නට පස්සේ මෙතන මෙයාලා හදලා දෙනවා අපිට ඕන විදිහට මෙතනින් ඔයාලට select කරන්න පුළුවන් මම මේකත් දාලා තියන්නම් ඔයාගේ reference එකට ඊට පස්සේ ඔයාලට මෙතන code එක මෙතනින් copy කරගන්න පුළුවන් මම කියලා දෙන්නම් code එක කොහොමද අරකට දාන්නේ කියලා ඊට පස්සේ මේ part එකත් හරි ඊට පස්සේ ඔයාලට තව ඕනේ නම් පුළුවන් add කරගන්න මෙන්න මේ snake කෙනෙක් මම ඒකත් add කරගන්න මෙතන ඒ කියන්නේ පොඩි නිකන් ලස්සනට add කරන part එකක් මේක එක්ක snake කෙනෙක් නැත්නම් මේ එකක් add කරගන්න පුළුවන් මම මේකක් add කරගන්න එක මගේ මේකට ලස්සනයි කියලා හිතන නිසා මම මේක delete කරන්නම් ඊට පස්සේ මට පුළුවන් මේක ආයෙ පාරක් මෙතන reload එකට ගිහිල්ලා මේක උඩට ගිහිල්ලා දාන්න මම මේක දානවා මෙන්න මෙතනට හරිද මෙතනට නෙමෙයි මට මේක දාන්න පුළුවන් මේ හරියට ආයිදයකට උඩින් හරි දැම්මා ඊට පස්සේ ඔයාලට පුළුවන් activities මේ my activities කියන එකෙන් ඔයාලට add කරගන්න පුළුවන් ඔයාගේ medium post මොනවා හරි තියෙනවනම් ඒක add කරගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් change කරගන්න පුළුවන් medium options වලට ගිහිල්ලා ඔයාගේ medium username එක මෙතනට add කරන්න. එතකොට මෙතන මේ ටික ඔක්කොම ටික change වෙලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට තාම මෙතනින් add කරගන්න පුළුවන් මේ music කියන section එකට ගියාට පස්සේ ඔයාලට add කරගන්න පුළුවන් ඔයාගේ Spotify එක connect කරලා මෙතන ඔයාගේ last Spotify ඒ දේවල් ටික මෙතනින් option recently currently ඒ දේවල් ටික ඔයාලට add කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ මෙන්න මේ image කියන section එකෙන් තමයි add කරගන්නේ අර මෙතන මේ උඩම add කරපු image එක මේ image එක ඔයාලට අර විදිහටම change කරගන්න පුළුවන් height එක width එක ඕන දේවල් ටික change කරගන්න පුළුවන් ඊට පස්සේ මෙතන social media කියන එක මේක අනිත් වැදගත් දේ මෙතන social media කියන එක මම add කරනවා මේ දෙක අයින් කරලා දාන්නම් මම මේකත් අයින් කරා මේකත් අයින් කරා මේකත් අයින් කරා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ආයෙ රියෝඩ ගිහිල්ලා මේක දාගන්න මෙතන උඩට හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඕන social medias ටික මේකට add කරන්න ඊට පස්සේ මෙන්න මේ edit කියන එකට ගියාට පස්සේ ඔයාලට මේ social medias වල link එක මෙතනට add කරගන්න පුළුවන් ඊට පස්සේ item styles වලින් මේක අතර තියෙන දේවල් ටික මෙතන badge එකක්ද මේ විදිහට badge එකක්ද නැත්නම් icon ද ඒවා ඔක්කොම ටික select කරන්න පුළුවන් ඔයාලට ඕන විදිහට මේක UI එක use කරලා ඔයාලට customize කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉස්සර වගේ code එක ලත වෙන්න දෙයක් නැහැ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේක use කරලා ඔයාලට හදාගන්න පුළුවන් දැන් මම මේ හදාගත්ත එක මම කොහොමද මේක ගිහිල්ලා දාන්නේ ඔයාලට මෙන්න මේ generate readme කියන එක press කරන්න පුළුවන් generate readme කියන එක press කරාට පස්සේ මෙතන copy file content කියන එක තියෙනවා මෙන්න මේ copy file content කියන එක ඔබන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක ගිහිල්ලා
දාන්න ඔයාගේ අදාළ readme file එක edit කරලා මෙන්න මෙතන edit කියන icon එක හරි නැත්නම් ඔයාට පුළුවන් මේක වෙනම දාගෙන ඕන edit කරන්න. ඊට පස්සේ මේක මෙතනට add කරන්න. මේක මෙතනට add කරලා පස්සේ මෙතන preview එක බලන්න පුළුවන්. එතකොට ඔයාට පේනවා මේකේ preview එක පේනවා. ඔයාට පේනවා ඇති අර snake game එක මෙතන පෙන්වන්නේ නැහැ කියලා. අන්න ඒක පෙන්වන්නේ නැත්තේ ඔයාට මෙතනට ආයෙ පාරක් ගියාට පස්සේ මෙතන පේනවා මේකට YAML එකක් හැදිලා තියෙනවා. ඔයා මෙන්න මේ ෆෝල්ඩර් එකත් මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන, ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේකත් කොපි කරගෙන ගිහිල්ලා අර ඔයාගේ repository එක ඇතුලේ .github workflows කියලා දාලා මෙන්න මේ ෆයිල් එකත් හදන්න පුළුවන් ඒක ඇතුලේ. එතකොට ඔයාගේ ඒකත් පේන්න ගන්නවා කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි, ඊට පස්සේ ඔයාලට මෙතනට ගිහිල්ලා මෙතන commit changes කියන එකට ගියාට පස්සේ ඔයාලට මේක commit කරගන්න පුළුවන්. මම දැන් මෙතන commit කරන්නේ නැහැ. මගේ readme එක already තියෙන නිසා මම දැන් මෙතන cancel කරන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ලස්සන readme එකක් බලා ගන්න. ඔයාලට ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ ඔයාගේ profile එකට මෙතන ඔයාගේ පැත්තෙන් ඔයාගේ අදාළ readme එක පෙන්නනවා. හරි guys, ඔයාලා මෙච්චරලා මගේ වීඩියෝ එක බලුවා කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඔයාලට ඔයාලගේ GitHub repository එක easily හදාගන්න පුළුවන් කියලා විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුළත උපරිම customize කරලා මේ tools use කරලා. මීට අමතරව පොඩි resources විදියට ඔයාලට මම දෙන්නම් මෙන්න මේ template set එක. මෙන්න මේ template set එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ templates කියන folder එක ඇතුළට ගියාට පස්සේ එක එක කට්ටිය දාපු templates ගොඩක් තියෙනවා. මෙන්න මේ templates වලින් ඔයාලට පුළුවන් ඔයාගේ readme එක හදන්න ලොකු idea එකක් අරගන්න. ඊට පස්සේ ඔයාලට මම මේ generator එකේ මේ streak එක ගන්න එකේ ඊට පස්සේ මේ gifs ගන්න site එකේ link එක ඔයාලට දාලා තියන්න. ඔයාලට ඒකට ගිහිල්ලා මේ වගේ readme එකක් ලස්සන readme එකක් ඔයාලටත් හදාගන්න පුළුවන් කිසිම කරදරයක් වෙන්නේ නැතුව. එහෙනම් guys මම ගිහිල්ලා එන්න. හැමෝටම good luck.